කෝපි කෝපයක් එක්ක හිතේ අලුත් සිතුවිලි වගා කරන සුන්දර කෘතියක් කියන්නෙම විවේකී සතියන්තයට මනෝ සන්තෘෂ්ටියක්. සුබ සතියාන්තයක් ප්‍රාර්ථනා කරනවා අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ඊයේ මං වටලප්පමක් හැදුවා. දිනේ එක කන ගමන් මතක් කළේ බිරියානි. ඉතින් ඒ මිටු කරන්න තමයි මං ලෑස්ති වෙන්නේ. එකම කෑමක් වුණත් එකිනෙකා හදන විදිය වෙනස්. මේ මාත් බිරියානි හදන එක විදියක්. එන්නකෝ යන්න මාත් එක්ක. බීෆ් බිරියානියකට අඩුම කුඩුම ටික ලෑස්ති කරගමු. බීෆ්, බීලෝන, තක්කාලි, අමු මිරිස්, ඉඟුරු, සුදු ලූණු, කරදබුංගු, කරාවු නැටි, කුරුඳු, බේලීෆ් අද මං ලෑස්ති කරගත්තේ. මස් එක මැරිනේට් කරගන්න බිරියානි මසාලා, මිරිස් කුඩු, කහ කුඩු, කොත්තමල්ලි කුඩු, සූදුළු, රස අනුව ලුණු ලෑස්ති කරගන්නවා. හොඳින් පිරිසිදු කරගත් මස් ටිකට මේ සියල්ල දාගෙන ටිකක් වෙලා අරගෙන හොඳට කලවම් කරගන්නවා. මස් ටික කලින් දවසේ මැරිනේට් වෙන්න තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හොඳින් කලවම් කරගත්ත මස් ටික මැරිනේට් වෙන්න පැත්තකින් තියාගෙන ඉතුරු වැඩ ටිකට යමු. ඉඟුරු සුදුලුණු පේස්ට් එකක් වෙනකන් හොඳින් කොටා ගමු. පෑන් එක රත් වෙන්න තියමු. රත් වුණු පෑන් එකට බටර් සහ ගිතෙල් ටිකක් දාගන්නවා. දැන් හීනයට කපාගත්ත බීලුණු එකතු කර ගන්නවා. කුරුඳු කරාවුනටි කරදමුංගු බේලීෆ් එකතු කරගෙන තෙම්පරාදු කරගන්නවා. අමු මිරිස් තක්කාලි ඉඟුරු සුදුලුණු එකතු කරගෙන තක්කාලි හොඳින් තැම්බෙනකම් කුක් කරගන්නවා. දැන් එයට මැරිනේට් කරගත්ත මස් ටික එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගෙන කුක් වෙන්න දෙන්න. මස් ටික කුක් වෙගෙන එද්දි යෝගට් ටිකක් එකතු කරගෙන ටිකක් ග්‍රේවි එක තියෙන්න බිරියානි මස් කරි එක හදාගන්නවා. බාස්මති හාල් ටික හොඳින් සෝදලා විනාඩි 20ක් විතර පෙඟෙන්න තියලා හාල් ටිකට කුරුඳු කරඳමුංගු කරාඹු නැටි බේලිෆ් බටර් ටිකක් රස අනුව ලුණු එකතු කරගෙන 4න් 3ක ප්‍රමාණයට හාල් ටික තම්බගෙන වැඩි වතුර ටික පෙරලා ලෑස්ති කර ගන්නවා. බීලුණු කරපිංචා කජු ප්ලම්ස් ගැඹුරු තෙලේ බැදගෙන ලෑස්ති කර ගන්නවා. දැන් බිරියානි මස් කරි එකෙන් ටිකක් අයින් කරගෙන ඉතිරි කරි එක උඩට බට්ලර් එකක් දාගන්නවා.
ඊට උඩින් වැදගත් ලුණු, කජු, ප්ලම්ස් එකතු කර ගන්නවා. නැවත බිරියානි මස් කරි එක එකතු කර ගන්නවා. ඊට උඩින් බත් ලේයර් එකක් දාගෙන වැදගත් බීලුණු, කජු, ප්ලම්ස් එකතු කර ගන්නවා. මේ විදිහට මං තට්ටු 3ක් විතර දාගත්තා. අන්තිමට වැදගත් ලුණු, කජු, ප්ලම්ස්, ෆුඩ් කලරින් කහ පාට කිරි ටිකක් එක්ක දිය කරගෙන උඩින් දාගෙන ගිතෙල් ටිකකුත් එකතු කරගෙන අඩු ගින්දරේ විනාඩි 20ක් විතර කුක් කර ගන්නවා. දැන් ලිපෙන් බාගෙන හොඳින් කලවම් කරගන්න ඕනි මස් ටික හොඳට කලවම් වෙනකම්. මගේ විදිහට අපේ ගෙදර බිරියානි හැදෙන එක විදිහක් තමා මේ. අමතක නොකර නැතුවම බැරි රයිතා එකයි බිත්තරයි එකතු කරගෙන කෑම මේසෙට ලස්සනට ලෑස්ති කරගමු. දිනි කෑම ලෑස්ති. දිනි වටලප්පන් ඕනේද? ආයෙත් මුණ ගැහෙනකම් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න.